පාර දිගේ බලන අපි මේ වෙනකොට දන්නවා වෙලා තියෙන දේ. රෙහාන් සරණේ ආදරේ ලස්සනට ගලාගෙන යන්න ලස්සන අවස්ථා ගොඩක් ගොඩනැගෙන්නේ MD ආන්‍යා හරහා කියන දේ දැන් අපි දන්නවා. ඉතින් ඇත්තටම රෙහාන්ගේ වගේම සරණිගේ ආදරේ මේ විදියට යනකොට මේ දෙන්නට එන ප්‍රශ්නත් ඉතින් සුළුපටු නැහැ. MD රුක්ෂානගෙන් එන කෝල් එකත් එක්ක ආන්‍යාව යවුවත් රෙහාන්ගේ ගෙදර ආන්‍යාට යන්න වෙන්නේ නෑ. රෙහාන්ගේ ගෙදර ඒ ජේරාඩ් නිසා කියන දේ පැහැදිලියි අපිට. නමුත් දැන් මේ සිද්ධ වෙන දේවල් එක්ක අපි තවත් දෙයක් දැක්කා. ඒ තමයි MD රෙහාන්ට උපදෙසක් දෙනවා. ඒ උපදෙස තමයි රෙහාන්ගේ මාමණ්ඩියාව ගෙනත් කොළඹින් ප්‍රතිකාර කරන්න කියලා. දැන් මේ දේ රෙහාන්ට කරන්නම සිද්ධ වෙනවා. දැන් සිකුර ඩාලින් හිත හොඳ නැති නිසා බණ්ඩ කොහොමද මේ දෙන්නව රෙහාන් MD ළඟට සම්බන්ධ කරන්නේ? හැබැයි ඉතින් ඒ දේ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි බණ්ඩ ෆොටෝ පෙන්නලා සිකුරව බයි කරන් ඉන්න නිසා මේ වැඩේට ඩාලින් එක්කම කැමති කරගන්න පුළුවන් වේවි. රුක්ෂාන්ගේ අවසන් තුරම්පුවත් ඉවර වෙන්නේ අන්න ඒ විදිහට තමයි කියලා විශ්වාසයෙන් හිතන්න පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක නොකර channel එකට subscribe වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.